මගේ අම්මයි තාත්තයි කසාද බැන්දා. ඒ දෙන්නගේ මාර්ගේ මං කියලා එකෙක් ඉපදුණා. ඒ දෙන්න බැඳ නිසානේ මං ආවේ. උපාද. ඒ දෙන්න බැන්දා ප්‍රතිඵලය තමයි මමත් ඉපදුණා. ඉපදුණා වගේ හිටියන අත බබා වගේ හිටියන ඇමරිකාව උස්සන් යනවා. අපේ අම්මා මට කියනවා මං ඉපදිච්ච කාලේ පොඩි කාලේ රෑ ඇරෙන්න දවසේම මාව ගෙදර නෑනේ. එක ගෑනු උස්සන් අක්කේ මං අරන් යනකොට ගිහිල්ලා උන් කවලා නාවලා උන් තමයි මාව බදාගෙන ඉන්නේ. කෙල්ලෝ ඉති කියලා අරන් යනවා මම පොඩි එළුවෙන් ඉන්න කාලේ. කෙල්ලෝ ඇවිල්ලා මාව උස්සන් අම්මා කියනවා කිසි ප්‍රශ්නයක් නෑ මං ගෙදර වැඩ ඔක්කොම කරනවා කිව්වා. අනන්නෙත් නෑ උන් ගිහලා පොට්ටු තියලා නඩව තියාගන්නවා කිව්වා. ඒම මිටියා නම් අද වෙනකම්. ඊට පස්සේ පොඩ්ඩක් තර ගැව්වා. ඊට පස්සේ බඩ ගැව්වා. විත්තියල්ලගෙන නැගිට්ටා. සෑනිත් කෙල්ලෝ මාව උස්සන්නේ නෑ. ඊට පස්සේ උස්සන්නේ නෑ. ඇයි? වෙනස් වුණා. මට අවුරුදු 4 පාවයස මට මතකයි. ඒ කෙල්ලෝ ගෑනු ඇවිල්ලා නැන්දලේ නැවිලා ඔළුව අත ගන්නවා උකුලි තියාගෙන නලවනවා කම්බුලෙන් අදිනවා ඉබිනවා. ඊට පස්සේ මට අවුරුදු 16 17 වෙනකොට කම්බුලේ කැල්ලුවෙත් නෑ ඉබ්බෙත් නෑ. ඒ ගෑනු ඉන්නවා මොකද කරවලවත් ඇයි මම වෙනස් කළා. එතකොට බෑ 16 17 කොල්ලේ කොයි ඉබ්බින්දේම කරන්න බෑ. ඒ කෙල්ලෝ මට උණුත් බැනලා උන්ට උණුත් ඇන්ටිලා වෙලා උන් ඇල දන ගාලා වැන්ද මිසක මගේ ඔළුව අත කියන්නේ. ඇයි වෙනස් වුණා? අවුරුදු 25 26 වෙනකොට පිපිච්ච මල වාගේ හිටියා. ඇඟේ හැමතැනම කොහෙන් කැපුවා කිලෝ 5ක් විතර. කාලේ ගෙවි ගියා 50ට වෙනකොට ඇඟ බැස්සා. ඇයි? අනිච්චා ඇති වුණා, පැවතුණා. දැන් නැති වී ගියා. තව කොච්චර ඉඳීද කවුද දන්නේ? දැන් යන හැටියට තව අවුරුදු 2 3ක් ඉන්න බැරිද? ඒ තරමට දැන් අමාරු දෙද. ඒකයි බුදුවරු දේශනා කරන්නේ. කවුරු සාදු කියා? සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨක්ඛරාති නිපදා තථාගතේන පකාශිතාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වතියනි, බෝසත් දරුවෝ, අද දායකත්වයේ දරන අල්විස් ඒ පවුල් වල සියලු දෙනාම එකතු වෙලා නන්දනී වුණා. ඒ පවුල් වල අය අද මේ උතුම් පොහොය දවසේ මේ පැයට නියමිත ධර්ම දේශනාවේ දායකත්වය දරනවා. ඒ නිසා වැඩි වේලාවක් බණ ඕනේ නැහැ. මම මේ කුලේ බැලුවා දවසම බණ. පැයට කියවනවා විතරයි. බුදුවරු ලෝකෙට ඉපදෙන්නේ නිවන් දක්කන්න නෙමෙයි. නිවන් දක්කන්න බෑ. දිව්‍ය ලෝකයට යවන්නත් නෙමෙයි. මේ බුද්ධාගම පටලෝගෙන මේ ඔක්කොම. දැන් හිතනවනේ සිල් ගත්තම තව කිසාවට යන්න පුළුවන්. සමාපින්නේ කයි සමාරම්භ වලදී කියන මැරිලා වුණතරට ඉපදෙන්න බෑ. මැරිලා දිව්‍ය ලෝකයට යන්නවත්
නිවන් දක්කන්නවත් සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ නැහැ. සම්බුදු කෙනෙක් පහළ වෙන්නේ අකුරු 8යි වචන 3ක් කියලා දෙනවා. අකුරු 8කින් යුක්ත වචන 3ක්. එච්චරයි. ඒක තමයි එක එක විදියට කියලා දුන්නේ. එක එක ක්‍රමයකට. වචන 3 කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඔය වචන 3 තමයි දුක. ඒකට කියනවා අකුරු 8ක්. අනිත්‍යංකවම 3යි, දුක්ඛංකවම 2යි, අනාත්මංකවම 3යි. 8යි. අට්ඨක්කරා තීනි පදා. වචන 3ක්, අකුරු 8ක්. මිනිසුන්ට දැනගන්න. ඇත්ත නැත්ද එක්ක බලන්න මේ ලෝකේ අනිත්‍යයි. හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. හැමදාම අපි එක විදිහට ඉන්නේ නැහැ. දැන් අපි දිහා බලමු. පුංචි කාලේ ලස්සනට හිටිය බෝල ගෙඩියවා. දැන් කටේ දතු පිල්ලාස් වෙනවා. ඇස්පේන්නේ නැතර මේ කොලේ කියවන්න බැහැ. බලන්න යනවා ડોක්ටර් කෙනෙක්ට. කන්නාඩියක් දැන් මොන වෙලද? ඇයි අනිත්‍යයි බං. ඒ නිසා දුකයි. කොලේ කියව ගන්න බෑ. නැගිටලා ඉන්න බෑ. ඇවිද ගන්න බෑ. වර ගන්න බෑ. අරලෙලේට මේක දියව මුදේට වැසිකිලි යන්නේ නැහැ. එතන තටමන්න උන පෑ ගන්නක්. දුකයි. ඇඬෙනවා. අනාත්මයි කියන්නේ මගේ නෙමෙයි. මේ මොකක්වත් මගේ නෙමෙයි. මේ කිසි දෙයක් අපේ නෙමෙයි. මේ ඔක්කොම පොදුයි. මේ මොනවා බිල්ඩින් ඇදුවත් මොනවද කළත් මගේ නෙමෙයි. දැන් මේ ශරීරය මගේ නෙමෙයි. මගේ නම් නෙමෙයි බෑ. මගේ නම් මං කියන විදිහට තියෙන්න ඕන. පුළුවන්? එහෙම බෑ. අට්ඨක්කරා තීනි පදා. අකුරු 8කින් යුක්ත වචන 3ක්. සියල්ල අවබෝධ කරගත්ත බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ කාර්යයට තේරුම් ගත්තා නම් අන්න එයාට නිවන් යන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්. දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. යන්නේ Tamanne කාටද අතින් අල්ලන්නේ. ඇදගෙන යන්න බෑ. Tamange වැඩක් ඒක. අනිච්චාවත සංඛාරා. වත කියන්නේ ඒකාන්තයෙන්ම අනිවාර්යෙන් ආයි කිසි කතාවක් නැහැ. මේ ලෝකේ තියෙන ඔක්කොම අනිත්‍යයි. සංඛාරවල තියෙන ලක්ෂණ 3ක්. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. බලන්න කීපු ලස්සන. ඇති වෙනවා නැති වෙනවා. නිකන් නැති වෙන්නේ වෙනස් වෙවි නැති වෙනවා. දැන් මේ පාන්සලට ආවම මේ සැරේ මෙන්න උඩ ඉල්ලලා තියෙනවා මොකද රවුම් ප්‍රශ්නයි. මේ කවුරුරි අදුවනේ. ඉබේම රවුම් කී දිනේ පාන්සියෙන් දැන් නිල් පාට රෝස පාට අරගෙන ඒවා බටයක් නමලා බටේ හරි මොකක් හරි ඒක වටේට අරම මේම දාලා මැද්දේ ගෙල්ලන්න ඇතුවා සංකාර පණ නැහැ. නමුත් අදපු දෙයක් මම හිතන්නේ චීන්නු අදාන්න ඕවා. චීන්නු එකතු වෙලා අපේ සල්ලි ගන්න ඕන කමට අදනවා එක එක જાති. ඒවා ලස්සනයි. ඇඩයි ඇසට ප්‍රියයි
මනාපයි. එළුවම හරි ලස්සනයි ශාලාව. උඩ බලනකොට ඒක හරි ලස්සනයි. දැන් මේක අවුරුදු 10ක් ඕකේ තියෙන්නේ මම හිතන හැටියට මට පේන හැටියට ප්ලාස්ටික් ටික කලක් තියලා අරකින් කෑල්ල ගැලවුණාම නූලෙන් බිමට වැටේ. ආයි එල්ලන්න බෑ. ඊට සරව ගැලවෙනවා කෑලි බිමට වැටේ. ඕක එල්ලපු ගමන් වෙනවද? තව අවුරුදු 5ක් විතර තියන්න පුළුවන්. ඒ කවුරුත් අල්ලන්නේ නැහැ. උපාදෝ ඇති වුණා. දැන් එල්ලි තියෙනවා. කවදාහරි තව අවුරුදු කීපයකින් ඕක නැති වුණා. ඔක්කොම අරගෙන පොර බෑගකට දාලා කුණු බක්කියාවම දමලා යවන වරක් කරගන්න. ඒ දැන් ඒකේ ලස්සන නැරේ පාට නැති වෙනවා. පේන්ට් වෙනවා කියන්නේ. ඒ පාට ඉතින් ටික පාට නැති වෙලා මැද්දේ තියෙනවා ගැලවිලා වැටිලා. අන්තිමට ඉවරයි. ඒකයි අනිච්චා වත සංඛාර. සංඛාර කියන්නේ පණ නැති සකස් වෙච්ච දේවල්. මගේ අම්මයි තාත්තයි කසාද බැන්දා. ඒ දෙන්නගේ මාර්ගේ මං කියලා එකෙක් ඉපදුණා. ඒ දෙන්න බැඳ නිසානේ මං ආවේ. උපාදෝ. ඒ දෙන්න බැන්දා ප්‍රතිඵලය තමයි මමත් ඉපදුනා වගේ හිටියන අත බබා වගේ හිටියන ඇමරිකාව උස්සන් යනවා. අපේ අම්මා මට කියනවා මං ඉපදිච්ච කාලේ පොඩි කාලේ රෑ ඇරෙන්න දවසේම මාව ගෙදර නෑ. එක ගෑනු උස්සන් අක්කේ මං අරන් යනකොට ගිහිල්ලා උන් කවලා නාවලා උන් තමයි මාව බදාගෙන ඉන්නේ. ඒ පුංචි කාලේ අපරම කියන කිසි කරදරයක් නෑ ආගොන්නේ. හැම කෙනාම කෙල්ලෝ ඉතින් ගිහලා අරන් යනවා. මං පොඩි එළුවෙන් ඉන්න කාලේ. කෙල්ලෝ ඇවිල්ලා මාව උස්සන් අරම කියන කිසි ප්‍රශ්නයක් නෑ. මං ගෙදර වැඩ ඔක්කොම කරනවා බබා. අනන්නේ නෑ. උන් ගිහලා පොට්ටු තියලා නඩව තියා ගන්නවා කිව්වා. ඒම මිටියා නම් අද වෙනකම් බෑනේ. ඊට පස්සේ පොඩ්ඩක් තරහ ගැවුවා. ඊට පස්සේ බඩ ගැවුවා. විත්‍යාලගෙන නැගිට්ටා. සෑමීට ස්ටිල්ලු මාවුසන්නේ නෑ. ඊට පස්සේ මුසන්නේ නෑ. ඇයි? මම වෙනස් වුණා. මට අවුරුදු 4 පාවයස මට මතකයි. ඒ කෙල්ලෝ ගෑනු ඇවිල්ලා නැන්දලේ ඇවිල්ලා ඔළුව අත ගන්නවා, උකුලේ තියාගෙන නලවනවා, කම්බුලෙන් අදිනවා, ඉබිනවා. ඊට පස්සේ මට අවුරුදු 16 වෙනකොට කම්බුලේ කැල්ලුවෙත් නෑ, ඉබ්බෙත් නෑ. ඒ ගෑනු ඉන්නවා මොකද කරවලවත් නැහැ. ඇයි? මම වෙනස්ලා. එතකොට බෑ 16 කොල්ලේ කොයි බින්දේම කරන්න බෑ. ඊටසම මානවා. ඒ කෙල්ලෝ මා කුණුත් බැනලා උන්ට උණුත් ඇන්ටිලා වෙලා උන් ඇල දන ගාලා වැන්ද මිසක මගේ ඔළුව අත කියන්නේ නැහැ. දන ගාලා වැන්ද ගියා. ගියේ එන්නම් කියලා. ඇයි වෙනස් වුණා? අවුරුදු 25 26 වෙනකොට පිපිච්ච මල වාගේ හිටියා. ඇඟේ හැමතැනම කොහෙන් කැපුවා කිලෝ 5ක් විතර ඇති. කට දාලා තුනම මස්. කාලේ ගෙවි ගියා. 50ට වෙනකොට ඇඟ බැස්සා. ඇයි? අනිච්චා ඇති වුණා. පැවතුණා. දැන් නැති වී ගියා. තව කොච්චර ඉදීද කවුද දන්නේ.
දැන් යන හැටියට තව අවුරුදු 2-3ක් ඉන්න බැරි වෙයි. ඒ තරමට දැන් අමාරු නේද? ඒකයි බුදුවරු දේශනා කළේ. නයි ජාතු ගබ්බසෙයං බුද්ධාගමේ උගන්වන්නේ මේ සීල් ගන්නේ භාවනා කරන්නේ දාන දෙන්නේ ඔක්කොම කරන්නේ මොකටද? ආයි මතුවට අම්මා කෙනෙකුගේ බඩේ නිදා ගන්න ලැබෙන්නේ නැහැ. අටපාඩම් නේද? අරණ්‍ය සූත්‍රයේ නහි ජාතු ගබ්බසෙයං පුනරේති. ගබ්බ කියන්නේ බඩ. ඕනෑම ස්ත්‍රී සතෙක් වේවා ගර්භාෂය. ගර්භාෂය ඇතුලේ සෙය්‍යං කියන්නේ බුදිය ගන්න. මාස 10ක් විතර බුදිය ගන්න බෑ. ඇවිදින්න බෑනේ අම්මගේ බඩ ඇතුලේ ඇවිදිච්ච එකෙක් ඉන්නවද? දුවන්න පුළුවන්. හිට ගන්න පුළුවන්ද? බෑ. ඕමින්. සිල් හරියට රැක්කොත්, දෙන දානේ හරියට දුන්නොත්, කරන පින හරියට කළොත් ආයි අම්මා කෙනෙකුගේ බඩ ඇතුලේ බුදියන්නේ නැහැ. පුනරේති ඉවරයි. එහෙම නැති වුණොත් බඩ ඇතුලට ආවා එතන විඳින්න තියෙන දුක පොත්ත නැහැ කියනවනේ අම. ඇඹුල් ටිකක් කෑවොත් කොහොමද? උණු වෙන් ටිකක් තේ එකක් බිව්වොත් සීතල එකක් බිව්වා. ඇතුලේ බෙච්චීතේම නැහැනේ පොරෝ ගන්න. ඒ දුක විඳලා එළියට එනකොට ඒකයි කිව්වේ ජාතිපි දුක්ඛා. ඉපදෙනවා කියන එක දුකක්. වචන නැහැ කියන්නේ. නමුත් මතක නැහැ. ඉපදිච්ච එක මතක නැහැ. දැන් බලන්න ඉපදිච්ච එක විතර නෙමෙයි ඕනෑම ලෙඩක් ඇති වුණා ඌයි ගගා ඉන්නවා. බේත් බීලා ලෙඩේ සනීප වුණා මතක දේ ලෙඩේ. දැන් ඇත්තට ඇඟිල්ලේ නියමලක් කරනවා. කොහොමද? දෙගිරියක් මේව ඔබාගෙන ඌයි ගාගෙන ඉන්නවා. ඒක සනීප වුණාට පස්සේ නියමල ගැන මතකද? ඕක තමයි කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා. දන්නේ නැතිකම නිසා සංඛාර ඇති. අවිජ්ජා කියන්නේ දන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. මුලාව කියන්නේ ඒකට. අපි ඔක්කොම මුලා වෙලා ඉන්නේ. අමතක වෙනවා ඉක්මනට. ඒ නිසා තමයි සම්මා සති, සම්මා සමාධි කියලා දෙකක් දේශනා කරන්නේ. ඒකට තමයි සතර සතිපට්ඨාන කියලා දිග සූත්‍රයක් දේශනා කරන්නේ. වාඩි වෙලා මේ ඉඳගෙන උස්ම ගන්න කිව්ව ඒක උස්ම ගන්න බෑ. ආනාපානි කරන්න පුළුවන් මේව කරගෙන. කොයි උස්ම යන්නේ? දැන් මම බලාගෙන බෝතන් වල පන්සල් වල සිල් ගන්නවා කියලා උදේට ඇවිල්ලා උදේත් කාලා දවල්ත් කාලා ඕමින් යනකොට බලන්න යන්නේ නැති. බුදුහාමී දැක්කම ආයි සිල් දෙන්නේ දෙන්නේ. යන්නේ නිකන් යුද්ධ කරලා ගියා. උදේත් නිකන් කාලා දවල්ත් නිකන් කාලා ගිලන්පස කියලා තේ බීලා හොඳට පුටුවලක් වාඩි වෙලා මෙට්ට උඩත් වාඩි වෙලා මේමත් ඉඳලා ඵලයන් ටික සතුටින් බෑකුත් දෙල්ලගෙන යන්නේ නිකන් මේ අපායට ගිහලා නෝවා. කාගේවත් සතුටක් නැහැ. කරන පින ඉවර වෙනකොට සතුට දැනෙන්න ඕනේ. සතුටක්. ඒ සතුට නැත්තම් ඒක කරලා වැඩක් නැහැ. අපි භෝගයට සතුටු වෙන්නේ වැරදි වැඩ කරලා. දැන් මෙච්චර මේ නකෝ තරුණ ළමයි ඉන්නවා. උන්වහන්සේ සතුටු වෙන්නේ බෝතලයක් ගන්න. අද පොය වුණාට ඊයේ කම්බිය එල්ලිලා ඉන්නවා. අනේ බන්ට කියලා යන ගමන් දැක්කා අද පොයනේ. ඊයේ බාහිර වල කම්බි වල එල්ලිලා ඉන්නවා. අද සෙට් වෙන්න බෑ.
අද සෙට් වෙනවා කොයි සෙට් වෙලා බීපු බෝතලේට කාශ දෙකක් කරා කටම් කට ගාලා අම් කුඩු මුතු අමාල් දුමාල් කිය උන්නටනවා. ඔව් දැන් එම් සිදුවක් කියන්නේ අම් කුඩු මුතු අමාල් දුමාල් කියාගෙන බෝතලේට ගගා ඊයේ ගත්තනේ බඩු ඊළඟ උන් මේව සෙට් එකක් දැන් ගියා මේ පෞගිය අවුරුදු 15 වෙනිදා ගෙදරක ඒගොල්ලන්ගේ නෑයුට ඔක්කොම රැස් කළා. දවල් කෑමට. ඒ කොල්ලා මට කියනවා රෑ මටත් කෑම අරන් ආවා. කියනවා ආමුන්නේ. අපේ නැන්දලා 8 දෙනෙක් නේ. නැන්දලා 8යි බාපුච්චිලා බැලපු උන්ගේ අයද්ද කොයිද? බෝතල් 6ක් බිව්වානුනේ. ගෑන. ඕකිනෝ මටම පුදුමයි කිව්වා. බිව්වකෝ කොහමද? උදේ 11ට හවස 4ට කෑවේ. කෑම ඔක්කොම තියාගෙන මුන් බොනවා කන්නේ 4 වෙනකොට තමයි කෑවේ. ඒ උන්ගේ සතුට. උන් සතුටු වෙන්නේ. අපි අද සිල් ගත්තා. සියල්ල දාලා ආවා. තව ටිකකින් සිල් පවාරණය කරලා ගෙදර යනවා. අපිට සතුටුද? පණ නැහැ. මූණේ ලස්සන නැහැ. ඇදිලා ගිහිල්ලා වාගේ. විසික් වෙනවා යනකොට. බෑකොතු සින්න නිකන් විසික් වෙන්නේ යන්නේ. පාරේ. ඔය නාකි ආච්චිල මම බලාගෙන ඉන්න දැන් අපේ පන්සලේ 1000ක් විතර සිල් ගන්නවනේ කොළොනාය. යන්නේ ඔක්කොම පාරේ නිකන් බෑ. අංශභාගය ඇදිලා වාගේ. ඉතින් මම ආයකාට කිව්වා නායකට මුන්ට සිල් දෙන්න ඉපා. මුන් ලෙඩ වෙයි. මුන් යන්නට බලන්න. පොයට දොරවාල එලවන්න කිව්වා. යන්න ගන්න පළයව කියලා. ඉද නන්දති. කෝ සතුට. හොඳ දෙයක් කළා සතුටු වෙන්න බෑ. ගෙදර ගියම යකා නගිනවා. සිල් අරන් යාවේ. සිල් දැස් පෙන්නනවා ගෙදරට. කරුණාවක් නැහැ මෛත්‍රිය නැහැ ඒකනේ අර පරණ කතාවක් තිබෙනවා. එයාම සිල් අරගෙන යනවා ගෙදරට ආකියාච්චි. යනකොට කුස්සියේ දොර ඇරලා. සිල් දෙක ගැලෙවිත් නැහැ ගියා කුස්සියේ පැත්තට. දොර ඇරලානේ. පූසෙක් මාළු කනවා. පූසෙක් ඇවිල්ලා මාළු කනවා. ළඟම තිබුණා මෝල්ගා අරගෙන දුන්නා පූසට එකක් මැරිලා වැටෙනවා. අයියෝ මාළු කනවනේ. ඊට පස්සේ ඊට බැල කෑ ගන්නවා. කොහොමද ගෙදර යක්කෝ කොයිද දොරවල් යනවා. දොරවල් ලක්වල මොන කොයිද කියලා වුණ කෑ ගන්නවා. කොසිල් දොර ඇරලානේ යන්නේ. දොර ඇරලා යන්නේ. මොකක්ද මේක? අවිජ්ජා පත්‍ය සංඛාරා. දන්නේ නැති කමට මේ ගොංකම් කර ඉපදෙනවා. සංඛාර ඇති කරගන්න. ඇති කරගෙන මිදෝනවා. ජාති ඇති වුණා. ඇති වෙච්ච නිසා තමයි ජරාව. ලෙඩ වුණා. ලෙඩ වෙනකොට තමයි ව්‍යාධි. මේ නාකි වෙනකොට තමයි ව්‍යාධි ලෙඩ. ඉපදුනා නාකි වෙනවා. නාකි වෙනකොට ලෙඩ ඇදෙනවා. ලෙඩින් පස්සේ මැරෙනවා. ගෙනාවෙත් නැහැ. ගෙනියන්නේ නැහැ. අතට ගත්ත සෑම දෙයක්ම බිම තියලා අපි යන්නේ. ආසාවෙන් ගත්ත ඇඳුම්. ටෙයිලර් ළඟට ගිහිල්ලා පෙන්න මානවා මෙතන බොත්තම් දෙකක් ගන්න. මෙතන රේන්ද දාන්න. පිටිපස්සට දාන්න එපා. ඒක නිකන් ඉරි කැලි තුනක් තියෙන. පිට පෙන්වන්න ඕන මට පිටක් තියෙනවා. පාරේ යනකොට මට පෙන්වන්න ඕන පිරිමින්ට මගේ පිට බලපන්. ඔව්. අද්දක මාන්න එපා මට කීල්ල පෙන්වන්න. මෙතනින් මේම තියාපන් කැලලක් ඇති. මිනිස්සු මං දිහා බලන්න ඕන. හැමදාම බලයිද? බලන්නේ. දැන් මම ඉස්පාඤ්ඤේ කියන රටේ ස්පේන් බාර්සිලෝනා
නගරේ හිටිය රෑ සීතලයි අයිස් වැටලා. හරි ලස්සන රටක්. ලෝකේ තියෙන ඒ රටක් දකින්නත් පිටින් ඕන. මම ඉන්නවා කියලා ආරංචි වෙලා තරුණ ළමයි 8ක් 9ක් ආවා. මාව රවුමක් ගෙනියන රට පෙන්න. උදේ නායකනේ ටෙලිෆෝන් කරලා කිව්වා ආන්දුනේ අපි අවශ්‍ය වැට්ට ගිහිලා අපි අවසාය ආයාමට එනවා. අපිත් එක්ක රැට සුප් එකක් වරනවා. සීතලයි බේත් බුණ්ඩක් තියෙනවා. අපි එනවා ආඹු ලෑස්තිලා. ඒ රටේ කොහෙරි යනවා නම් ලෑස්ති වෙන්න පැයක් යනවා. මේ නම් විනාඩි 2යි යන්නේ. සිංහල දැම්මා ගියා යවන්නට යනවා කියලා. ඒක බෑ. මේස් දාන්න ඕන, සපත්තු දාන්න ඕන, කලිසමක් අඳින්න ඕන, බෙනියමක් අඳින්න ඕන, තොප්පියක් දාන්න ඕන, බෙල්ල ඔතන්න ඕන, අතට දාන්න ඕන. බුදුන් මේ තියෙන වදේ සිවුරට උඩින් ආයි කෝට් එකක් දාන්න ඕන, ඒකේ බොත්තම් දාන්න ඕන. ඕව අපිට පුරුදු නෑනේ. සපත්තු දාන්න කියම මට එපා වෙනවා නැමිලා. ඒසි නෑ සපත්තු දාන්න. අනික නිකන් සපත්තු නෙන්නේ. අර උසසෙලත් මේ මෙච්චර විතර එක කකුල මේක දාලා මේක යවන්න වංගු ගන්න. ඕ මේසෙලි මට එපා වුණා සපත්තු දාන්න. මගේ පිටට පොඩි ළමක් හිටියා. ආදුරු වාඩි වෙන්න මොකල පුටි වාඩි කරලා එයා තමයි දාන්නේ. ඒ තමයි රිදෙනවා. මේම ගිහිල්ලා මේමයි වංගුවක් යන්නේ. ආයි ගලවන්න ගියාම. ආයි ගලවන්න බෑ. දාගෙන ඉන්න බෑ. දානකට යනකොට දාගෙන යනකොට එතන කියලා ගලවන්න වලඳලා ආයි දාන්න ආයි පන්සලට ආයි ගලවන්න. ලේසි නෑ ඒ දුක. දැන් ගිහිල්ලා කමක් නෑ. රෑ තමයි ඒ බාසිලෝනා නගරේ ලස්සන. හරි ලස්සන. අයිස්. දැන් ගිහිල්ලා විශාල පාක් එකක්. ශ්‍රීනගර සීතලේ ඉන්නවා මිනිස්සු. කන්න තියෙන. මිනිස්සු කනවා. දැන් සුබ්බොණ්ඩ නිකන් ගියේ. ඊළඟ වාඩිලා ඉන්නවා සීතලේ. එකපාරට අපිත් එක්ක හිටපු ලංකාවේ කොල්ලෙක් පිටිපස්සේ ගිහලා මගේ උරේෂලා අත තියලා ආනු මම බං කියනවා. මම බලුණා මොකද කියලා. අර බලන්න කිව්වා. අර සීතලේ කොල්ලෙක් යනවා කලිසමක් ඇඳගෙන කලිසමේ පස්සපැත්ත නැහැ. පස්සපැත්තේ පච්ච දෙකක් කොටලා. මූ බලපු ඇටි කවුරුත් දැක්කේ නෑ ඔක. ඔය ඇඳුම් ඇඳන් යන්නේ ඔක්කොටම අනුන්ට පෙන්නන්නේ මට මේවා තියෙනවා කියලා. නැත්නම් අදපා ලස්සනට. මට පස්ස තියෙනවා කියලා උන් පෙන්නනවා බාර්සිලෝනාවේ ඉන්න උන්. අනිතුන්ට නෑ. අලුත් දෙයක්. මේ විකාර ලෝකයක්. පස්ස පෙන්නුවා ඒක තරුණ අවුරුදු 18 19 වයසේ බැලුවට අවුරුදු 80ක් උතර ගානවල බලන්න. ජරාවනේ. එතකොට ජරා. පරිචින්න මිදං රූපං. රූප කියන්නේ දිරනවා. රූපති රූපේ දිරන නිසා තමයි රූපං කියන්නේ. දිරන. එක විදියටම තියෙන්නේ නැහැ. දැන් මේ පන්සලට ගිය කටියට තීත්ත ගැව්වා. ලක්ෂ ගාණක් වියදම් කරා. මේ රූපේ මේ පාට ඔය විදිහටම තව අවුරුදු 10ක් තියෙනවා. නෑ. ආයි තීත්ත ගන්න ඕන. නැත්තම් බෑ මේ මලකට කරනවා. ආයි තීත්ත ගෑවු සුදට තියෙයිම. නැත්තම් බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ එකක් කිව්වා. බුදුහාමුදුරුවෝ අසජ්ජාය මලා මන්ත අනුත්තාන මලා ගරා. ගරා කියන්නේ ගොඩ නැගිලි. ගොඩ නැගිලි තියෙන්නේ. ඒවා රෙපෙයාර් නොකොලොත් මලකඩ කනවා. පරණ වලව දිහා බලන්න දැන්.
ඒ කාලේ කොහොමද තිබිච්ච වලව්ව? දැන් බලන්න. වතුර බටේ පොඩ්ඩක් ලීක් වෙනකොට ඇදුවේ නැත්තම් වතුර බීලා කාපාට වෙලා කොළ පාට වෙලා ඒ බිත්තියම ඉවර වෙනවා. පොඩ්ඩ එනකොට සුද්ධ කරලා ඒකට ගම් ටිකක් දාලා ගන්න. බිත්තියක පුංචි පැලයක් එනකොටම ගැලෙන්නේ නැත්තම් ඒක මුල් ගිහිලා බිත්තිය කඩාගෙන වැටෙනවා. අනුත්තාන මල ගරා හරියට රිපෙයාර් කරලා හරියට බලුවේ නැත්තම් ගොඩ නැගලි ඔක්කොම කඩා වැටෙනවා. දැන් මං ටිකක් අසනීප නිසා උඩට අපේ කාමරයක් තිබුණා මම උඩට ගියේම නැහැ. මේ තෙල් ගාන නිසා පඩිනගින්න නැතුව මම ওই පාඩුවට මට ලිෆ්ට් එකක් නැහැ. මාලිම්බ දාන්න නම් ලිෆ්ට් එකක් තියෙනවා. ඔව් මමත් බන කිව්වා වුරු 90 ඉඳලම කියනකොට නමුත් මට ලිෆ්ට් එකක් නැහැ. ඒ පිනේ ඇති. ඒ ආගම පඩිනගින්න ඕනේ බටන් එකේ බුවා පෙට්ටියට උඩ ගියා උඩට. මට එන්නේ පඩි නැකද යන්න අල්ලගෙන පඩියක් කරලා ඉස්සලා ගැටුණොත් දොන්ත පත්තන් සිරිසේ. ආයෙ දෙකක් නෑ. ඊටන් තමයි අන්තිමට. වැටුණොත් ඊටන්. වැටෙන්නේ පුදුන්නේ එකයි. මේ හැම පැත්තකින් ඊටන් වල බුදුහාමුදුරු ලේසු පාසු කෙනෙක් නෙමෙයි. ඒ වාගේ දේශනා හැම පැත්තෙම ඊටන් ගන්න ඕනේ හැම දෙයක් එසා ඉන්නකම් මොකටද ඉන්නත් දැන් බලන්න ගිය අවුරුද්දයි මේ අවුරුද්දයි ඇතුළත අපි කතරේ ගාලා යවපු දෙන්නෙක් මරුණා. අපි තමයි කතරේ ගරුවේ. උඹට මම ලව් බං කියලා උඹට මම කැමති කෙනේ ලව් කියලා කියන්නේ කැමති. කෙල්ලෙක් ළඟට කියලා කොල්ලෙක් ලව් කියලා කියන්නේ මම ඔයාට කැමති. ඔයාට මට කැමති. අපි ගිහිල්ලා අරුන් ඇවිල්ලා අපේ ගෙදරින් යවුවා. ඔය 225 දෙටාන් ගාලේ. උඹ අපිට කැමතිද? අපේ නාකි පඩම් ටික ඔක්කොම ඔව් මං ඔබට තමයි කැමති ලව් කියලා කිව්වේ. පොලිමේ පිටගෙන ඉඳලා ආරුන්ට ගාලා යනවා. උන් යනවා ඇතුළට. මට තාම තේරෙන්නේ නැහැ මේ මම මේ කල්පනා කරන මේක චන්දකුම්සාරසී මං අහන්නේ හිටියේ. අපි පොඩි කාලේ ඉස්කෝලේ ගියානේ. අපි පාඩමක ගානක් හරි මොකක් හරි වැරදියට ලිව්වොත් මොකද කරන්නේ? වැරදියට ලිව්වොත් කතිරේ ගන්න. වැරදි. හරියට ලිව්වොත් good right එකක්. චින්තයේදී අපි අවුරුදු 75ක්ම වැරදිනේ කරලා තියෙනවා. අරුත් ඔක්කොම කතිරේනේ ගැව්වේ. උන් වැරදි. හරියට right එකක් දාන්න බෑ. good man. උඹ අපිටකමට good. മന്ത്രിකමට good. දැන් අපි කලේ මොකක්ද? උඹ മന്ത്രിකමට වැරදි. මේක මොකද්ද මන් දන්නේ මම ඒ ගිනියල්ලා ගන්න නැති මේ මැකෝ කාර්යන පිළිගන්නට මේක වෙනස් කරපන් කියලා. මේ එක විලාවට ඉතින් ඒවා පිස්සු වැඩි වුණාම කල්පනා කරනවා මම ඇදෙන්නේ ඉන්නේ මොකද්ද මම මේ කරන නාටක. වැරදි නම් වැරදියටනේ වැරදගන්නේ නම් මම වැරදිනේ 225. පස්සේ කෑ ගාලා යනවා. පස්සේ කෑ ගාලා යන්නේ. රටදිනු විරුවා කියලා එකක් ආවා. ඌට ගැව්ව 85 ලක්ෂයක් කතිරි උඹ හරියට. හරි නෑ කියලා අපි ගැව්වේ හොඳයි කියලානේ. අන්තිමට ඌ රටම දාලා පැනවැටියා. ඌ ඉන්න තැනක් ඔයාලට බැරුණා රටේ. ලෝකෙ කොහෙවත් වෙන්නේ නැති දේවල් වලින් ඇයි වැරදි? කවුද වරද කරේ? අපි කරපු වරද. ඒකනේ කිව්වේ පරණ ගාලු මිනිස්සු කියන ඔය ධර්මයේ දකුණු පැත්තේ. කුඹලාව කෑවනම් විරෝපම් බලලා කියලා. විදෝපම් බලලා. කුඹලාව රාන්නේ. ඒකනේ කුඹලා පොල් එක කන්නේ.
ඒ දකුණේ දානකට පොල් තියෙනවනේ. පූසා කනවා උඹලා ඔළුවේ පිට. කාපු වෙලේ ඉඳලා වමනේ දානවා. උස්නායි. දැන් මම මේක බලාගෙන හිටියා. දෙන්නෙක් මලා එකෙක් මාපාරේ මලා තව එකෙක් කරන්ට් එක වැදිලා මලා. එකෙක් මරුණා රටම සතුටු වුණා ලෝකෙ. මම බලාගෙන අපායේ දොර ඇරේවා කියලා එකෙක් ගන්න. ඌට ඕම වෙලා මදි කියනවා. ඒත් මිනිහෙක්. තව එකෙක් මලා ඊයේ පෙරේදා පුංචි ළමයි පෝස්ටරයක් ගන්නවා අතින් ලියලා චන්ඩි මාමා ආයෙන්න. මිනිහා කවදාවත් සර්ට් එකේ බොත්තම් දැම්මේ නැහැ. දාඩිය පෙරාගෙන ලෝරි ගණන් කන්න දුන්නා. කොරෝනා කාලේ ලෝරි ගණන් උයාගෙන මිනිහා උයනවා. උයා මට කිව්වා ආමුරු නමක් ආගුන්නේ මුස්ලිම් කාර්යෝ ඔය තරම් ආවේ නැහැ කිව්වා කිසිම මලඩේකට. ගෑනු පිරිමි ළමයි එනවා මොකද මු කණ්ඩද. දැන් ඒකානේ තමයි මතුකම පැත්තට කොහේ පාරකට නම දානවා තෙවරක් පෙරම මාවත. ඒකත් බුදුහාමුදුරු කිව්වනේ රූපං ජීරති මච්ඡානං නාම වුත්තං නජීරති. දැන් රූපේ දීලා ඉවරයි. නමුත් පාලිත තෙවරක් පෙරමගෙන නම දිරන්නේ නැහැ. නගර සභාවෙන් නිල් පාට බෝඩ් එකක දාලා කොහේ හරි ඉල්ලයි. ඒකත් දිරලා යනවානේ සංකාරනේ. ආයි ගලවගෙන ගිහලා ආයි දෙපයක් කරලා ආයි ඇවිල්ලා. එතකොට ওই පළාතට ලියුම් යවන එක කාටරි බෙදරට නම ලියලා පාලිත තෙවරක් පෙරම මාවත මතුගමකට තමයි ලියුම් යවන්නේ. නැත්තම් ලියුම යන්නේ. ලියමන යවන්න උඩට නම ඕන. දැන් අපි වන්‍ය ආරච්චිට යවනවා ලියන වන්‍ය ආරච්චි මැතිතුමා පාලිත තෙවරක් පෙරම මාවත මතුගම. වන්‍ය ආරච්චි මහත්මයා මතුගම කියලා දැම්ම ලියමන ඇයිද? අරුට අන්‍යමන් යන්නේ නැහැ මේ කොහේ කියලා දෙන්නද? මතුගම කොච්චරද වන්‍ය ආරච්චිලා? පාලිත තෙවරක් පෙරම මාවත කියලා දැම්මම පියුම් දන්නවා මේ පාරේ තමයි වන්‍ය ආරච්චි ඉන්නේ. නාම ගොත්තං නජීරති. නම විනාශ කරන්න බෑ. හොඳට හිටියොත් මැරිච්ච මලකඳටත් දොස් කියන විදියට ජීවත් වුණොත් මැරිච්ච එක හොඳයි කියලා කියනවා නම් සතුටු වෙනවා නම් ඒ සතුට සමරනවා නම් මොන තරම් නින්දාවක්. ඒකයි බුද්ධාගම. ඉන්නේ ටිකයි. අප්පමිදම් වික්කවේ මනුස්සානං ආයු. මානනේ මිනිසුන්ගේ ආයුෂ අල්පයි ස්වල්පයි. අපිට වැඩි කලක් නැහැ. මේට කමේ මැරිලා. අද උදේට පිටක දැන් අපේ මට මතකයි වෙසක් පොයක් දවසේ 2500 සිල් ගන්න බණාසන ඉස්සරහම තාප්පෙටේ කියලා මිනිහ කිටිය සිල් ගන්න 800 සිල් දීලා ඉවරලා උදේ දාන ඉදියප්ප දෙනවා. දාන යානකට ගිහිල්ලා උපාසක මහත්තයා මොන මැරිලා උස්ම ගිහිල්ලා දළදා මාලිගාවට ගියා එළවලු 32 දාන දෙන්නේ. ඒ අම්මා බස් එකේ නට ගියා. හරි ජොලි අම්මා කෙනෙක්. නැටුවා බස් එකේ යනකොට. ගිහිල්ලා නාලා ගිලම්පස පූජාවක් තියලා ඔක්කොම කරලා ඔළුවට පොල් තෙල් දාගෙන එන්නම් කියලා ගිහින් පොල් තෙල් ටිකක් දාගෙන ආවිලා පඩි පෙළ උඩ නගින විශ්වාසල පඩි පෙළ උඩ වාඩි වුණා මැරිලා. එයාගේ වෙලාවට මගේ කර්මෙද දන්නේ මම ගියා උඩට. යනකොට මේ පුතු උඩ ඉන්නවා මං කෑ ගැව්වා.
අමුතු විදිහට හිටියේ. ඔක්කොම එයාගේ මාත්‍යක් හිටියා. කාරකේ දාගෙන නුවර ස්පිරිතාලෙට ගෙනිච්චම ඇවිලා. දොස්තර මගේ කාන්ට කිට්ටු කරලා කියනවා ආඳුන්නේ. එයා නැති වෙලා. මගේ ඇස් දෙක හොඳයි. තව කෙනෙකුට දාමු කියලා. මම මොකද මට උත්තර දෙන්න පුළුවන්. එයාගේ මිනිහා කිව්ව එකපාරට වුණ බෝධිසත් මිනිස්සු අනේ ගලව ගන්න කිව්වා. දැන් ඒ ඇස් දෙක මාතලේ පැත්තේ කෙල්ලෙකුට දාලා තියෙනවා. අරය නෑ. ඇස් දෙක තියෙනවා. අරය ඇස් දෙකෙන් බලනවා. එයා ඇස් දෙකෙන් බලනවා. නැත්තම් අලුනේ. අලු වෙනවනේ ඇස් දෙක අපරාධෙන්. තව නැති කෙනෙකුට එකක් දාන පරමත්ත පාරමී කියන්නේ. දෙන්න බැරි දෙයක්. දැන් මෙන්න මේ අද ඔක්කොම මහා සද්ධාවේ සීලන් දැන් මෙතෙන්ට එනවා අක්ෂි දාන සංගමේ. ඇවිල්ලා කියනවා මේ මරුණාට පස්සේ ඇස් දෙන්න කැමතියි මේක අස්සම් කරන්න. මුං ඔක්කොම දුවයි. දුවගෙන ගන්න ඕන පුතාගෙන් ගන්න ඕන මොන ඇස් දෙන්නද? දැන් ගලවන්නේ මරුණම ගලවන්නේ. අස්සම් කරන්නේ ආපෝ දැන් ළමයින් ගන්න ඕන මුණුපුරාගෙන් ගන්න ඕන මාත්‍යාගෙන් ගන්න ඕන. මරුණාට පස්සේ ගලවන්නේ. දැන් මොනයි ආඩුව වෙනල උගුල්ලගෙන යන්නේ නැහැ. කැමති නැහැ. ඇයි දන්නේ නැහැ ඒකේ පින. ඒකේ වටිනකම. ඒකේ බලය. අපේ බුදුහාමුදුරු ආසේ තරු ගණනට ඇස් දුන්නා කියලා කියන්නේ. අපිට එකක් දී ගන්න බැරි ඕව හිතන්න පුළුවන්. ඒ නිසා තමයි මෙච්චර මාළේ ඇසට ප්‍රිය මනාප දෙයක් ලෝකෙ තුනනම් මල්. අද දවසේ විතර කෝටි ගාණක් මල්. කෝටි ගාණක්. ගිය වෙසක් පොයට මම හිටියේ ඔමාන් වල. වෙසක් සතියේ බණ. කාන්තාර දවල් 11ට රට වැව්වම කඩසාප්පු වැව්වම ආයෙන්නේ අවශ්‍ය පාමාට. එතකන් ඉන්න බෑ. මිත්‍රයක් කඩලා ගන්න මාපාරේ ඔම්ලට්. එළියේ මොකේ බල්ලෙක්වත් නැහැ. පුදුවම් මේ අවකාශකේ කොහරි ගමනක් යන්න වුණු දවල් වෙලා කාර් එක පැයක් AC දාලා තියන්න. නැත්නම් කාර් එක යන්න බෑ කලන්තය දෙනවා මට කැරකෙන්න පටන් ගත්තා. මොන ඊනොට මිනිස්සු ඉන්නෝනේ ලංකාවේ ගියුම් ওই ගෙවල් වල වැඩ කරන්නේ. ගියේ වෙසක් සතියේ මගේ ජීවිතේ පළවෙනි වරට කෝටියකට වැඩිය මල් පූජා කළා. මෙච්චර මල් තියෙන රටේ මම එච්චර පූජා කරලා නැහැ. හැමදාම මල් චෛත්‍ය වටේ බුදු පිළිම ළඟ තියන්න පැය එකමාරක් දෙකක් කරන මල් ටික තියන්න. වට්ටි පෝච්චි තියලා මේ වටේ දෙනවා. තියන්න ඉඩ නැහැ. අන්තිම මං කරන්නේ වට්ටි වල තියෙන ඔක්කොම අනික් වට්ටි වල වට්ටි අයින් කරනවා. මේක කොයි හරි තියන්න එපා. මම බැරි මෙතන සභාපතිතුමාගෙන් ඇහුවා මෙච්චර මල් කොහෙද? ආන්දුනේ ගෙවල් වල වවනවා කිව්වා. මේ කාස් අවුවේ මේ පන්සලටම මේ වෙසක් සතියේටම ජනවාරි පටන් ගන්නවා කිව්වා. ගේ ඇතුලේ පෝච්චි ඔය ප්ලාස්ටික් අරව මේ වල වවලා ලංකාවෙන් ගෙනියනවා. වතුර දදා පරිස්සම් කරනවා. සමහරේ පෝච්චි මුසන්නේ. බුදු පුදට අච්චරස් පූජා කරපු උත්තරය. අද මේ රටේ අනුරාධපුරයේ දැන් මගේ 9000 දානෙ තිබුණේ දල්ලා මාලිගාව. මේ ගිය මාසෙ මේ මාසෙ මම ඉතින් අර ඇතුළට කුටියට කරඬුව ළඟට යන්න ඕන නේද? ඉතින් ඉතින් ඉන්නවා. මිනිස්සු එනවා මේ වගේ දිග මේ සේකට මල් පූජා කරන පිච්ච මල් නෙළුම් මල් මේක තියලා මේ මනුස්සයා යනකොටම මේ පිටිපස්සේ ඉන්නේ ඒක ඔක්කොම කුණුබක් වෙනවා. ඇයි දෙයනේ ඉඩ නැහැ. බක්කි බාල්දි අර මේම තියලා වැඳලා පූජේ විබුද්ධං කිව්වෙත් නැහැ. අරු මේම කළා දාන්න. ආයි පූජේ විබුද්ධං කතාවක් නැහැ එතන.
ඔය පූජනීය බුද්ධන් කියන්නේ අරු තියලා මේම ඇරෙනකොට මල් ටික ඔක්කොම දැම්ම බාල්දියට. මං ඉතින් බලාගෙන හිටියා දෙවියනේ මූ කරන අපරාධ. මානෙල් මල්, නෙළුම් මල්, පිච්ච මල්, රෝස මල් නැති මලක් නෑ. අර මේම මොකද ප්ලාස්ටික් කෑල්ලක් මේම ඔක්කොම ඇදගෙන ඇවිල්ලා දාපම බාල්දියට. ඔක්කොම කුණු බක්කියට. මිනිස්සු කොච්චර පූජා කරා. ඇයි? දුන්නොත් දාන්නේ ලැබෙයි නිදා. දුන්නොත් මල්ද තෙල්ද ලැබෙනවා. ඔය බලන්න හැම එක්කිනාට මල් ලම්බෙන්නේ නැහැ. ඔය සමහරුන්ට උපන් දිනේ වෙඩින් එකට එන මල් කරනවා කියන්නේ. දැන් හැම කෙල්ලෙකුටම පෙම්වතා මල් දෙන්නේ නැහැ. රෝස මලක් දෙන්නේ කලාතුරකින් තමයි කෙල්ලෙකුට. රෝස මලක් ගන්න පිටින් තියෙනවා. පින නැත්තම් අම්බින්නේ. ඒකනේ ඉන්දියාවේ කාන්තාව හරි ආසයිනේ ඔළුව පුරා මල් තියන්නේ. අනිවාර්යෙන් ස්වාමි පුරුෂයා ගෙදර යනකොට වැඩ කරලා රුපියල් 10ක් හරි මල් ටිකක් අරගෙන ගොතල තියෙනවා. මේක කොණ්ඩේ ගා ගන්න. මල් ගෙදර ගිහින් ධම්මපදයක් තියෙනවා නම් අරගෙන කියවන පුප්ප වර්ග කියලා එකක් තියෙනවා. මල් ගැන කියපු ගාථා ටික. මල් බුදුආ ධම්මපද පුප්ප වර්ග ගාථා ඔක්කොම මල් විසාකට කිව්වේ තෝකේ තමයි. යතාපි පුප්ප රාසිම්මා කෛරා මාලා ගුණී බහුම එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බං විසාකට කිව්වේ. මේ මල් කල බදන්න කොච්චර අමාරුද? අර මල අරම ගානන කොලේ ගාන්න ඕනේ අර මේක හදන්න අමාරුයි. අනේ කිනට බෑ. ලස්සන හැදුවා. ඒ වගේම දක්ෂයා මිනිස්සයා දක්ෂ මිනිස්සයා ලස්සන මල් තියලා බොකේ ඇදුවා වගේ ලස්සන පින් කරගන්න. ආන්දරට කිව්වා මල් ගැන එක. ආන්දරට කිව්වේ ඒවං ගාමේ මුනි චරේ. ගමේ ඉන්නවා නම් ගමේ යනවා නම් ඇසිරෙනවා නම් සමනලයා මීමැස්සා බඹරා මේ මල උඩ වාඩි වෙලා පැණි ගන්නවා. රොම් මලේ පාටට කරදරකුත් නැහැ. මලේ පෙති වලට කරදරකුත් නැහැ. කොලේට කරදරකුත් නැහැ. ඌ ලස්සනට මල උඩ වාඩි වෙලා ඌ පැන්ටි කරගෙන යනවා මේ වද බගි. ඒ වාගේ ආම්බු කෙනෙක් ගමේ යනකොට කාටවත් කරදරයක් නැතුව මේ මලේ පැණි ගන්න බඹරවා දායකයෙක් එක්ක වැඩ කරා. මේවා තමයි ලස්සන කතන්දර තියෙනවා ගොඩාක්. ඒවා කියවන්න. සුනාත ධාරේත චරාත ධම්මේ. කියවීම ඇසීම දැන් හරියට බණ තියෙනවා. අපි පොඩි කාලේ උච්ච තිබුණේ නැහැ. දැන් බලන්නකො දාන පැත්ත බලන්න. අරගෙත බලන්න. එක විදියට බලන්න. ආගෙන ඉන්නත් ඕන, මතක තියාගන්නත් ඕන. ඊට අනුකූලව ජීවත් වෙන්නත් ඕන. ඒ මොනොත් මෙලවත් ජයගෙන, පරලොවත් ජයගෙන, සසරත් ජයගෙන, කෙලෙසුත් ජයගෙන, මායයත් ජයගෙන මේ භයානක සසර නිතරව ලබන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ වචන තුන තේරුම් අරගෙන අකුරු අට තේරුම් අරගෙන අමාමා නිවන් දකින්න. දැන් බණ ඉවරයි. ඉතින් අද බොහොම සබ්දරාවේ නායකාංගු නැති වුණත් දායකයෝ පන්සලට ඇවිල්ලා ඒ සංවිධායක මණ්ඩලේ බොහොම හොඳ. ඊයේද පෙරේද මම බාරට කාර් එකේ නගිනකොටම නායකාංගේ මල්ලි දුවගෙන එනවා. ආදුන්නේ බණ මම එන්නම් බං කියලා.
වෙන මොනවා ඉතින් අද මේ දායකත්වය ගැන බොහොම පොඩියට ලියලා තියෙන්නේ මම ඔක්කොම කියවන්න යන්නේ නැහැ. වසර 30කට පෙර මිය ගිය ස්වාමි පුරුෂයා වූ ඩිනාල් අල්විස් මහත්මයාට පින් දෙන්නත් ඒ වගේම සදා මිය ගිය දෙමාපියන් සහ සහෝදර සහෝදරයන්ට පින් දෙන්නත් ඒ වගේම මිය ගිය සියලුම නෑදෑ පරපුරයට පින් දෙන්නත් ඒ වගේම දැනට විදේශගතව සිටින දියණියට නිදුක් නිරෝගී සුවය ලැබී ඇගේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීමටත් මාගේ අනෙක් සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට ආශිර්වාද කිරීමටත් අධිකරණ සංඝනායක මාලිබඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් සිල් සමාදන් වී සිටින සියලුම උපාසක උපාසිකාවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන රංජනී ඒවා විශ්වමැතිනිය ඇතුළු පවුලේ සෑම දෙනා මේ පින්කම කරනවා. එමනම් ඒ බලාපොරොත්තු ඒ සියලුම සිතේ තියෙන සිතිවිලි සියල්ල ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියෝ මේ පින්දක් සතුටු වේවා මේ පන්සල රැකීවා. මාලිඹඩ පඤ්ඤාසාර ආඳුරු රැකදේවා ඔබ සෑම දෙනා රැකදේවා. මේ රටත් රැකදේවා දෙවියෝ නිවන් දකීවා කියලා පින් දෙනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචාරං චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සමත මුතුන් තෙරුවන් සරණයි.